ඔයාට ජීවිතයක දවසක් හේවි ජීවිතේ ඉස්සරහට කරන්නේ මොකද්ද කියලා හිතා ගන්න බැරි. අනිත් හැමෝම තමන්ගේ ජීවිතවල ඉස්සරහට යද්දී ඔයා විතරක් ඔයාගේ ජීවිතේ එක තැන නතර වෙලා තියෙනවා කියලා හිතන. තමන්ගේ ආදරණීයන්ට, තමන්ගේ වටේ ඉන්න සමීපතනයන්ට මේ කිසි කෙනෙක්ට ඔයා ගැන විශ්වාසයක් නැති. කොටින්ම ඔයාටවත් ඔයා ගැන විශ්වාසයක් නැති. ජීවිතේට හරි මහන්සියක් දැනෙන දවසක් කියලා. ඒ වගේම මේ ලෝකෙට ඔයාගෙන් ප්‍රයෝජනයක් නැහැ කියලා හිතෙන. හැමදේම මෙතනින් ඉවර වුණා නම් හොඳයි කියලා හිතෙන. හැමදේම මෙතනින් ඉවර කරා නම් හොඳයි කියලා හිතෙන. බලාපොරොත්තුවක් පේන තෙක්මානකවත් නැති දවසේ. හැබැයි පොඩ්ඩක් මතක් කරලා බලන්න. මෙහෙම දැනිච්ච, මෙහෙම හිතිච්ච පළවෙනි පාර මේක නෙවෙයි නේද? හැබැයි එහෙම හිතුණු ගොඩක් දවස්වල ඉඳන් ඔයා ජීවිතේ ගොඩක් ඉස්සරහට අවිල්ල නේද මේ වෙද්දී. ඒ නිසා හොඳට හිතන්න. ජීවිතේ ආයෙත් පාරක් ජීවිතේට ඉඩ දෙන්න. හොඳ හුස්මක් ගන්න. ඔයාට හිතෙනවා නම් මේ වෙලාවේ උදව් ඉල්ලන්න ඕන කියලා. උදව් ඉල්ලන්න. සමහර වෙලාවට ඔබේ ජීවිතේ උදව් ඉල්ලන එක වෙන්න පුළුවන්. ඔබ කරන නිර්භීතම දේ. ඒ වගේම මේ වෙලාවේ ඔබ කොයිතරම් ප්‍රශ්නයක හිටියත්, මේ වෙලාවේ ඔබ කොයිතරම් ඉච්ඡාබංගත්වයකින් හිටියත්, ඔබට ඔබ වෙනුවෙන් කරන්න පුළුවන් පුංචිම හරි දෙයක් තියෙනවා නම් ඒ පුංචි දේ කරලා ජීවිතේට ආයෙත් පාරක් ඉඩ දෙන්න. ඔබට වෙලාව අවශ්‍ය නම් වෙලාව ගන්න. ජීවිතයට ඉඩ දෙන්න. මොකද එහෙම ජීවිතයට ඉඩ දීලා ආයෙත් ජීවිතේ ඉස්සරහට යන්න හිතපු එහෙම ජීවිත කතා ඉතිහාසයට එකතු වෙන්නේ නිකම්ම නිකන් ජීවිත කතා විදියට නෙවෙයි. ජීවිතේ අතරමං වෙලා ජීවිතේ පාර හොයන ගොඩ දෙනෙක්ට පාර පෙන්නන ජීවන සිතියමක් විදියට. ඒ නිසා එහෙම ජීවන සිතියමක් අඳින ඔබ ආයෙත් පාරක් හුස්මක් අරගෙන ජීවිතයට ඉඩ දෙන්න. මේ වෙලාවේ ඔයා වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් ලොකුම දේ ඒක.